ඉතින් අද අපි බලන්න යන්නේ කොහොමද ඉන්ෂොට් එකෙන් ලස්සනට ෆොටෝ කොලෙජ් එකක් හදාගන්න කියලා. අපි මේකට එච්චර වෙලාවක් යන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මේකේ තියෙනවා grid AI blend කියලා එකක්. ඉතින් ඒක අපි AI blend එක හදාගමු. ඔහොම ක්ලික් කරගෙන අපිට කැමති ෆොටෝ 4ක් يعني කොහොම හරි දෙකට වැඩි ෆොටෝ ඔය ඕනි ගානක් සිලෙක්ට් කරලා ගන්න පුළුවන්. ඉතින් අපි මෙන්න මෙහෙම අපි ෆොටෝ 4ක් සිලෙක්ට් කරගමු. ඔය විදිහට මේ විදිහට අපි 4 සිලෙක්ට් කරන ඔය කොළ පාට අයිකන් එකට ක්ලික් කරන්න. ඔන්න ඔහොම ලෝඩ් වෙනවා ටිකක් ස්ලෝ හින්දා. ඊට පස්සේ ඔහොම එනවා. ඔය වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා අපි. ඊට පස්සේ උදේ යන්න ඕනේ බ්ලෙන්ඩ් කියන තැනට. ඒකෙන් අපිට ඔය බ්ලෙන්ඩ් වෙන පටේ බ්ලෙන්ඩ් වෙන ප්‍රමාණය හදා ගන්න පුළුවන්. මම ඉතින් අඩුම කරනවා. ඒක තමයි ලස්සනට එන්නේ. ඉතින් ඊට පස්සේ අපිට මේ රේෂියෝ එක තමයි රේෂියෝ එක ඔයාට ඕනේ විදිහට රේෂියෝ එක හදා ගන්න පුළුවන්. YouTube නම් YouTube, TikTok නම් TikTok, Insta නම් Insta, ඒ වගේ ඒ අදාළ රේෂියෝ එකට හදා ගන්න පුළුවන්. මම නම් 4:5 රේෂියෝ එකෙන් තමයි හදන්නේ. හරි ඊට පස්සේ layout එකේ ඔයාට ඕන විදිහට ස්ටයිල් එක වෙනස් කරලා හදා ගන්න පුළුවන්. ඉතින් ඔයා ෆොටෝ දාන ප්‍රමාණයට අනුව ඔය layout එකේ විදිහත් වෙනස් වෙනවා. මම මේ ඒ වගේම මේ වගේ පොසිෂන්ස් වෙනස් කරන්න පුළුවන්. එක ෆොටෝ එකක් උඩ ටච් කරන් ඉඳලා ඒක උඩට ඩ්‍රැග් කරලා දාපුවාම මේ අදාළ තැනට වැටෙනවා. තව එකක් තමයි ඔය ෆොටෝ එක උඩ ක්ලික් කරලා ඒකෙන් ඔයාලට අපිට ඕන නම් ෆ්ලිප් කරගන්න පුළුවන්. ඒ වගේම ඔය ඕන විදිහට ඇඩ්ජස්ට් කරලා හදා ගන්න පුළුවන්. ලොකු කරලා පොඩි කරලා අදාළ සයිස් එකට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔය ෆොටෝ එක නිකන් අපිට අර ෆ්ලිප් කරලා හදා ගන්න පුළුවන්. ඔය පැත්ත මාරු වෙන්න. ඒ වගේම හදා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තව එඩිට් කරගන්න ඕන නම් කරගන්න පුළුවන්. ඊට අමතරව ඔයාට ඕන නම් මේ තව මොනවද හදා ගන්න පුළුවන්. නැත්නම් ඔය එක්ස්පෝර්ට් කියන දණින් එක්ස්පෝර්ට් කරගන්න. ඊපස්සේ මේක පේ කරලා යන්න නැති හින්දා ප්ලේ වෙනවා. ඉතින් ඇඩ් එකක් ඉවරුනහම ඔය විදිහට ලෝඩ් වෙලා අන්තිමට කොහොම හරි ඔයාට ඕන කොලෙජ් එක හදපු විදිහට ලස්සනට එක්ස්පෝර්ට් වෙලා එනවා. මේ ෆෝන් එක පොඩ්ඩක් ස්ලෝ ඒක හින්දා පොඩ්ඩක් වෙලා යනවා. ඔයාලගේ හොඳ RAM එකක් තියෙන ස්ටෝරේජ් එකට ෆෝන් යන්න ඉක්මනට එනවා. හරි දැන් අපිට ඕන විදිහට අපේ කොලෙජ් එක හදන් ඉවරයි. ඒක දැන් සේව් වෙලා අපේ ගැලරියට සේව් වෙන්නේ නැති. ඉතින් අද වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරලා ෂෙයා කරලා කමෙන්ට් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක හිට් කරලා සපෝට් එකක් දෙන්න. ඉස්සරහටත් මේ වගේ වීඩියෝ දාන්න බලාපොරොත්තු වෙනවා.